මට කලින් වීඩියෝ එකක් දාන්න පරක් වුණා. ඒ නිසා මම ටක් ගාලා වීඩියෝ එකක් කරන්න හිතුවා. අද යන්නේ යාළුවනේ කොත්තුමි කොරියන් රාමෙන් චැලෙන්ජ් එක. මට ඔරිජිනල් රාමෙන් එක ගන්න විදියක් නැති වුණා. අද මම තනියෙන් නෙමෙයි. අද යාළුවෝ 3 දෙනෙක් ඉන්නවා. මේ මගේ මල්ගේ ජවිදු. ඊට පස්සේ මේ ඉන්නේ ඔයා දන්නේ ඉතින් හැම වීඩියෝ එකකම වගේ දිනිල්. විශේෂත්වයක් තියෙනවා යාළුවනේ. මේ ටූත් පික් දෙකෙන් තමයි යාළුවනේ අපි කන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ හැමදාම තියෙන නීතියමයි කූල් වතුර එකක් තියෙන පොඩ සැරයි. මෙච්චරම තමයි දෙන්නේ. මොක වුණක් කරන් දෙන්නේ නැහැ. අර පිළිපස්ස පුරුදු කරන්න ඕනේ යාළුවනේ පොඩි කාලේ ඉඳන්. ඒක අපි එහෙම කරන්නේ. මේකේ ඔම්ලට් දාපු පිටරේකුයි තම්බපු පිටරේකුයි තියෙනවා. ඒ ටික තමයි යන්නේ. නා අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඔය තමයි යාළුවනේ අපි හදාගත්ත රාමෙන් ටික. කොහොමද මේකේ තියෙන සැරපාට අපි හොදි වගේ එන්නත් එක තමයි හදලා තියෙන්නේ. ඒ ටිකත් අනිවාර්යෙන් බොන්න ඕනේ. එහෙම තමයි යාළුවනේ මේ චැලෙන්ජ් එක වෙන්නේ. හරි යාළුවනේ අපි දැන් කන්න පටන් ගත්තා. මම නම් පළවෙනි කද්දිම සැර දැනුණා. නිසා මම වතුරක බිව්වා. මේකේ වැඩියක් දැනුණ සැර ගොඩක් දැනෙන්නේ අපි ටූත් පික් එකකින් එපයි කන්න පොඩ කන නිසා සැර ගොඩක් දැනෙනවා යාළුවනේ. ඒ නිසා මම වතුරක බීලා බිත්තර කෑල්ලකුත් කෑවේ යාළුවනේ. ඒකෙන් මගේ සැර අඩු වුණා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් කලින් කිව්වද වගේම subscribe කරලා එකතු වෙන්න. යාළුවනේ හරිම උද්වේගකාරී තරගයක් ඔයාලට පේනවා ඇති. අපි කාගෙන යනවා. පොඩ්ඩක් අමාරුයි වැඩේ. ටූත් පික් එකේ නිසා උනට සැලෙන්නේ නැහැ. අපි සැලෙන්නේ නැහැ. වැඩේ දිගටම කරන් යනවා යාළුවනේ. කොහොම හරි කාලා කවුද බලමු පළවෙනිය වෙන්නේ. යාළුවනේ ඔයාලට පේනවා ඇති අපි මේ ටූත් පික් එකේ නූඩල්ස් ගන්න විදිය ගොඩක් අමාරුවෙන් තමයි ගන්නෙ. දිනෙකට නම් චුට්ටක් යාළුවනේ අර ලේසි වෙලා වගේ. එයා නම් ගොඩක් ගත්ත නූඩල්ස්. යාළුවනේ දැන් මම නම් ටිකක් කාලි ඉවර කරලා තියෙන්නේ. දිල්ගේ තමයි චුට්ටක් වැඩිපුර තියෙන්නේ යාළුවනේ. ජනිදුත් මගේ ගානට විතර කාලා තියෙන්නේ. කොහොම හරි යාළුවනේ අපි කාගෙන ගියා. ඔයාලට පේන්නේ ඇති මම පොඩයි ස්පීඩ් දාලා තියෙන්නේ යාළුවනේ. නැත්තම් වීඩියෝ එකක් දික් වෙන නිසා. යාළුවනේ දැන් මම මේ කාලි ඉවර කරලා තියෙන්නේ. අවසාන කට විතර තමයි යන්නේ. ඔන්න යාළුවනේ මම තමයි මේ චැලෙන්ජ් එකෙන් වින් කරේ. ජනිතුලන් යාළුවනේ වතුර විපී කනෝ. එයාට දාඩියක් දාලා සැර වැඩි කමට. ඊට මොකද හිතෙන්නේ? අයිත් එනවද වීඩියෝ වලට? එයා ඕන දෙයකට ඔට්ටු. අයිත් කා ගන්න බැරි වුණාට තාම කනෝ. ඒ පැද්දෙන් නැහැ නේද? උනාට එයා එක තියෙන්නේ මෙයාට. අපි දෙන්න ඉවරයිනේ. ලුණු වතුර බොන්න තියෙන්නේ. කලින් කිව්වා වගේම තමයි මගේ channel එකට අලුත් කෙනෙක් නම් අමතක කරන්න subscribe කරන්න අමතක කරන්න එපා යාළුවනේ. පොඩ්ඩක් views වල පසුබෑමක් තියෙනවා යාළුවනේ. මගේ කලින් තිබ්බ views ප්‍රමාණය චුට්ට අඩු වෙලා අනිවාර්යෙන් share කරලා එකතු වෙන්න යාළුවනේ. එහෙනම් මේ වගේ food challenge එකකින් හරි vlog video එකකින් හරි එකතු වෙමු. එහෙනම් ඔයාලට සුබ දවසක්. ඊට මොකද හිතෙන්නේ? අයිත් එනවද වීඩියෝ වලට? එයා ඕන දෙයකට ඔට්ටු. කා ගන්න බැරි වුණාට තාම කනෝ. ඒ පැද්දෙන් නැහැ නේද? උනාට එයා එක තියෙන්නේ මෙයාට. අපි දෙන්න ඉවරයිනේ. ලුණු වතුර බොන්න තියෙන්නේ. කලින් කිව්වා වගේම තමයි මගේ channel එකට අලුත් කෙනෙක් නම් අමතක කරන්න subscribe කරන්න අමතක කරන්න එපා යාළුවනේ. පොඩ්ඩක් views වල පසුබෑමක් තියෙනවා යාළුවනේ. මගේ කලින් තිබ්බ views ප්‍රමාණය චුට්ට අඩු වෙලා අනිවාර්යෙන් share කරලා එකතු වෙන්න යාළුවනේ. එහෙනම් මේ වගේ food challenge එකකින් හරි vlog video එකකින් හරි එකතු වෙමු. එහෙනම් ඔයාලට සුබ දවසක්. යාළුවනේ ජනිදුත් කාලි ඉවර කරා. දිනිල් කාපු නැති නිසා ඔක්කොම ලුණු වතුර බොනවා. කොහොමද එයාගේ රියැක්ෂන් එක? ඔක්කොම ටික යාට බොන්නත් බැරි වුණා කොහොම හරි.